අද අපි කතා කරන්න යන්නේ විද්‍යාවේ තියෙන වැදගත්ම කොටසක් වන විස්ථාපන කාල ප්‍රස්ථාර හා ප්‍රවේග කාල ප්‍රස්ථාර පිළිබඳව. විස්ථාපන කාල ප්‍රස්ථාරයයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයයි ගත්තම මේ දෙකේම සමානකම් තියෙනවා. මතක තියාගන්න හරි ලේසි ක්‍රම තියෙනවා. මේ දෙකේම x අක්ෂ දිහා බැලුවොත් දෙකේම නිරූපණය කරන්න x අක්ෂයෙන් කාලය. විස්ථාපන කාල ප්‍රස්ථාර වේවා ප්‍රවේග කාල ප්‍රස්ථාර දෙකේම තියෙන කාලය. මේක සංසන්දනය කර කර අපි මතක තියාගන්න ඉතින් අපිට හරි ලේසි. y අක්ෂයට ගියොත් එහෙම විස්ථාපන කාල ප්‍රස්ථාරයේ y අක්ෂයෙන් නමින්ම කියනවා වගේ විස්ථාපනය නිරූපණය කරනවා. විස්ථාපනයම ඉන්නේ මීටර වලින්. කාලයම ඉන්නේ තප්පර වලින්. ප්‍රවේග කාල ප්‍රස්ථාරවල y අක්ෂය නමට ගැලපෙන්න ප්‍රවේගය කියලා අපි නම් කරනවා. විතර මේකෙත් x අක්ෂය කාලයත් y අක්ෂය ප්‍රවේගයත් නිරූපණය කරනවා. සාමාන්‍යයෙන් අපි විස්ථාපනය බෙදීම කාලය විස්ථාපනය බෙදීම කාලයෙන් ලබා ගන්න දත්ත තමයි ප්‍රවේගය කියන්නේ. ඒතර විස්ථාපනයේ කාලයෙන් බෙදුවම අපිට ප්‍රවේගය ලැබෙනවා. එහෙනම් මේ බලන්න මෙන්න මෙතන මුල් තප්පර 4 තුල මෙතන නිරූපණය කරන්නේ මොකක්ද කියලා අපි බලමු. ක්‍රමයෙන් කාලය ගතවනවත් සමගම විස්ථාපනයත් ඒ හා සමගාමීව වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපිට මේ a කියන ලක්ෂයෙන් විස්ථාපනය බෙදීම කාලයට නිරූපණය වන දත්තය වන ඒකාකාර ප්‍රවේගයක් දක්වන්න පුළුවන්. ප්‍රවේගයම ඉන්නේ ඒකකේ මොකක්ද? විස්ථාපනයම ඉන්නේ මීටර වලින්. කාලයම ඉන්නේ තප්පර වලින්. මේ තප්පර උඩට ගියාම අපි ඍණ 1 දානවා. ඒතර අපි මෙතන ඒකකේ වෙන්නේ ms ඍණ 1. ඒ ඒකාකාර ප්‍රවේගය. ඊට පස්සේ මෙතන දත්ත බලන්නකො. කාලය එන්නේ ගතනවා. තප්පර 4 සිට තප්පර 6 දක්වා කාලය ගිහින්. හැබැයි මෙතන විස්ථාපනයේ වැඩිවීමක්වත් විස්ථාපනයේ අඩුවීමක්වත් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ එක තැන නතර වෙලා. එහෙනම් මේ අපි b කියන කොටසින් නිරූපණය කරනවා. එක තැන නතර වෙලා කියන්නේ කාලය යනවා ඉදිරියටවත් පසුපසටවත්. ඒ කියන්නේ විස්ථාපනයේ වැඩිවීමක්වත් අඩුවීමක්වත් නැහැ. එහෙනම් නිශ්චලතාව. ඊට පස්සේ මෙතන බලන්නකො. මෙතනදි වෙන්නේ කාලය ක්‍රමයෙන් ගත වෙනවා. කාලය ක්‍රමයෙන් ගත වුණාට විස්ථාපනයේ වැඩිවීමක් වෙනකොට මෙතනින් එන්න විස්ථාපනයේ අඩුවීමක් පහතට ගමන් කිරීමක් තමයි නිරූපණය කරන්නේ. සාමාන්‍යයෙන් A ස්ථානයේ සිට අපි B ස්ථානයට යම්කිසි පුද්ගලයෙක් ගමන් කරනවා නම් විස්ථාපනය කියන එක අපි හැමතිස්සෙම ගණනය කරන්නේ ආරම්භක ස්ථානයේ සිට අවසාන ස්ථානය දක්වා. ආරම්භක ස්ථානයේ සිට අවසාන ස්ථානය දක්වා තියෙන මුළු ප්‍රමාණය තමයි විස්ථාපනය කියලා කියන්නේ. සරල රේඛීය කෙටිම මාර්ගය. මෙයා මේ ඉදිරියට ගමන් කරනකොට පෙන්වන්නේ ඒකාකාර ප්‍රවේගය. හැබැයි එයා යම්කිසි ස්ථානයකදී ආපසු හැරි නැත්නම් නැවත හැරි ආරම්භක ස්ථානයේ දෙසටම ගමන් කිරීම. එන්නන විස්ථාපන අඩුවීමක් සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතන මේ C කියන කොටසින් නිරූපණය වෙන්නේ මෙයා නැවත ආරම්භක ස්ථානයේ දෙසට ගමන් කිරීම. නැත්නම් ආපසු දිශාවට ගමන් කිරීමට. ආපසු ආරම්භක ස්ථානයේ දෙසට ගමන් කිරීම. මෙන්න මේ ස්ථානය. මෙතනදී කාලයට අනුව විස්ථාපනයේ ප්‍රස්ථාර දිහා බැලුවම විස්ථාපනය මෙතනදී බිඳුවයි. ඒ කියන්නේ අපි මේ ලක්ෂ්‍ය D කියලා නම් කරොත් D ගෙන් පෙන්වන්නේ නැවත පටන් ගන්න තැනටම ඒ යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි වස්තුවක් ඒ පටන් ගන්න ස්ථානයටම නැවත පැමිණෙනවා. ඒ කියන්නේ ආරම්භක ස්ථානයට පැමිණීම.
මේක තමයි මූලිකම දත්ත ටික වෙන්නේ. දැන් අපිට පුළුවන් මේකෙන් ඒකාකාර ප්‍රවේගය මෙම හැඩයෙන් නිශ්චලතාවක් මේ හැඩයෙන් ආපසු දිශාවට ගමන් කිරීම බිඳුව ලක්ෂයට පැමිණියාම බිඳුව ලක්ෂයට පැමිණියාම ආරම්භක ස්ථානට පැමිණීම නිරූපණය කරන්න පුළුවන්. දැන් මේකට සමගාමීව ප්‍රවේග කාල ප්‍රස්ථාර වලට යන්කෝ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් අපිට නිරූපණය කරනවා y අක්ෂයෙන් ප්‍රවේගය. x අක්ෂයෙන් අපිට ඒත් පෙන්වන්නේ කාලය. ප්‍රවේගයම ඉන්නේ ms ඍණ 1කින් කාලයම ඉන්නේ තප්පර වලින්. එතකොට ප්‍රවේගයට අනුරූපව කාලය වෙනස් වීම අපි කියනවා ත්වරණයක් කියලා. ත්වරණය සඳහා ධන වටිනාකමක් ආවොත් අපි ඒක ධන ත්වරණය කියලා කියනවා. ත්වරණය සඳහා ඍණ වටිනාකමක් ආවොත් අපි ඒකට ඍණ ත්වරණය හෙවත් මන්දනය කියලා කියනවා. මෙතන බලන්න කාලයට අනුරූපව ප්‍රවේගයේ වැඩිවීමක් තමයි නිරූපණය වෙන්නේ. කාලය ක්‍රමයෙන් වැඩි වෙනවත් සමගම ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට මෙතනින් අපි පෙන්නන්නේ අපි මම k කියලා ගමුකෝ. k කියන සටහනින් නිරූපණය කරන්නේ ප්‍රවේගයේ බෙදීම කාලය. ඒ කියන්නේ ලැබෙන්නේ ත්වරණය. ත්වරණය එන්නේ වැඩි වෙලා. ඒ කියන්නේ ධන ත්වරණය. කාලය ක්‍රමයෙන් තත්පර 4 සිට තත්පර 8 දක්වා වැඩිවීමක් සිද්ධ වෙලා. හැබැයි ප්‍රවේගයේ වැඩිවීමක්වත් ප්‍රවේග අඩුවීමක්වත් සිද්ධ වෙලා නැහැ. අපි මෙයා L කියලා සැලකුවොත් ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙලත් නැහැ ප්‍රවේගය අඩු වෙලත් නැහැ. ඒ කියන්නේ ප්‍රවේගයේ ඒකාකාර එකම මට්ටමේ ගිහිලා තියෙන්නේ. එහෙනම් L කියන එකෙන් නිරූපණය කරන්නේ ඒකාකාර ප්‍රවේගය. මෙතන බලන්නකෝ ප්‍රවේගය එන්න අඩු වෙනවා කාලය ගත වෙනවත් සමගම. ප්‍රවේගය අඩු වීමක් නම් එතනින් ලැබෙන අපේ ඍණ ත්වරණයක්. එහෙනම් මෙතනින් මේකේ L මෙයා m ලෙස සැලකුවොත් මෙතනින් අපිට පේන ඍණ ත්වරණයක් ඒවත් අපි කියනවා මන්දනයක්. අවසාන ස්ථානය අපි මෙයා n ලෙස ගත්තොත් මේ බලන්න ප්‍රවේගය බිඳුව වෙලා කාලය ගත වුණා. කාලය මේ ස්ථානයේ තප්පර 10 දී ප්‍රවේගය බිඳුව වුණා. ප්‍රවේගය බිඳුව වුණා කියලා කියන්නේ එයා තවදුරටත් ගමන් කරන්නේ නැහැ. එහෙනම් අපි එතන සලකනවා නිශ්චලතාව කියලා. ප්‍රවේගය එන්න වැඩි වෙනවා කාලයට අනුරූපව. ඒක ධන ත්වරණයක්. කාලය ගත වුණා ප්‍රවේගයේ වැඩිවීමක්වත් ප්‍රවේගය අඩුවීමක්වත් නැහැ. එකම ප්‍රවේගයක් පාලනය කරගෙන ඒ ප්‍රවේගයෙන්ම ගමන් කරනවා. අපි ඒකට කියන ඒකාකාර ප්‍රවේගය කියලා. මේ සටහනින් නිරූපණය වෙන්නේ මේ ආකාරයේ හැඩයකින්. කාලයේ ක්‍රමයෙන් ගත වෙන්න ප්‍රවේගය එන්න අඩු වෙනවා. ප්‍රවේගය එන්න අඩු වෙනවා කියන්නේ එතනින් පෙන්වන්නේ මන්දනයක්. මෙතෙන්ට ආවම ප්‍රවේගය බිඳුව වෙලා. ප්‍රවේගය බිඳුවයි කියලා කියන්නේ හරි කිසිම චලිතයක් දක්වලා නැහැ. එයා ඒකේ තේරුම වෙන්නේ නිශ්චලයි කියන එක. දැන් විස්ථාපන කාල ප්‍රස්ථාර වලින් ප්‍රවේගය, නිශ්චලතාව, ආරම්භක ස්ථානට පැමිණීම ඔය වගේ දත සියල්ල නිරූපණය වෙනවා. හැබැයි මේක පෙන්වන්නේ නැති කෙනෙක් ඉන්නවා. මෙතනින් නිරූපණය වෙන්නේ නැහැ ත්වරණය. ත්වරණයවත් මන්දනයවත් මෙතන නිරූපණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේකේ හැඩය වෙනස් කරලා මේව ත්වරණය කියන දත්ත නිරූපණය කරනවා. මෙන්න මේ වගේ වක්‍ර රූපයකින් වක්‍ර රේඛාවකින් අපි මේ රේඛාව වෙන ඉහළට යනවා වගේ පෙන්නනවා නම් මෙතන තියෙන තෝන විස්ථාපනය මෙතනත් විස්ථාපනය මේ කාලයම තමයි එන්න ප්‍රවේග විස්ථාපන කාල ප්‍රස්ථාරයේ මේ වක්‍ර රේඛාවකින් ඉහළට යනවා වගේ පෙන්වන මේ සටහන අපි ධන ත්වරණයක් ලෙස සලකනවා. මෙතනදී පෙන්වන්නේ එන්න අඩුවීමක් පහළට. පල්ලෙහ පැත්තට විස්ථාපනය වෙනස් වෙලා තියෙනවා කාලයට අනුරූපව. එහෙනම් මෙතනින් පෙන්වන්නේ මන්දනයක්.
දැන් 2020 එක්සෑම් පේපර් එකේ ආවේ මෙන්න මේ වක්‍ර රේඛාවත් එක්කම ආව ගානක්. එතකොට නැවතත් මේ වගේ ගානක් එන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒතර ප්‍රවේගය දිහා බැලුවොත් එහෙනම් අපිට ප්‍රවේගයෙන් ත්වරණය පෙන්වනවා, ප්‍රවේගකාල ප්‍රස්ථාරයෙන් ත්වරණය පෙන්වනවා, ඒකාකාර ප්‍රවේගය පෙන්වනවා, මන්දනය පෙන්වනවා. හැබැයි මෙතනින් පෙන්වන්න නැති තත්ත්වයක් තියෙනවා. ඒ තමයි විස්ථාපනය. අපිට විස්ථාපනය මේ ප්‍රස්ථාරයෙන් නිරූපණය කරන තල රූපයේ වර්ගඵලයෙන් ගන්න පුළුවන්. එතකොට තල රූපයේ වර්ගඵලය කියලා කියන්නේ දැන් මෙතනින් පෙන්වන්නේ ත්‍රපීසියමක්නේ. ත්‍රපීසියමේ වර්ගඵලය කියන්නේ සම්මුඛ පාද දෙකේ එකතුව භාගයෙන් වැඩි කිරීම භාගය. ඊට පස්සේ ඒන පිළිතුර අපි ලම්බ උසින් වැඩි කරනවා. නැත්නම් අපි මේ K කොටස විතරක් ගන්නවා නම් ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් බලනවා. විස්ථාපනය කීයද කියලා. L කොටස විතරක් ගන්නවා නම් ශ්‍රුජිකෝණයක් තියෙන්නේ. මේ ශ්‍රුජිකෝණයේ වර්ගඵලයෙන් ගන්නවා. මෙතන තියෙන්නේ ආයි ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් ගන්න පුළුවන්. නැත්නම් එකපාර අපිට ත්‍රපීසියමේ වර්ගඵලයෙන් මේකේ පිළිතුර ලබා ගන්න පුළුවන්.